සමහරක් වෙලාවට දැන් පාතාල නායකයෙකුට මම පෙනී හිටිනවා නම් මට ඒ පාතාල නායකයා ගැන සුවිශේෂ තොරතුරු දැනගන්න ගැනීම හැකියාවක් මට එනවා. එතකොට ඒ රාශිගතභාවය මම යම්කිසි විදියකට පිට කරොත් එහෙම. එතකොට ඒ මගේ සේවාදායකයාට ඒක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. දැන් මේක පාතාලයක් කෙනෙකුට මේක වුණොත් එහෙම ඒගොල්ලොන් ගනුදෙනු කරන්නේ වෙන විදියකට. හැටියට නීතිඥ සංගමය මරුවට පස්සේ තමයි මේගොල්ලොන් දැන් ඇහෙලා තියෙන්නේ. අපි ඩාක්ටරෙක් විදිහට අද අපි ආවා අපේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මැතිතුමාව හම්බ වෙන්න. වත්මන් මේ රජය කියන්නේ අපහසුතාවම විදිහට සමහර දේවල් ගෙනියනවා. මේගොල්ලන් පූජ්‍ය පක්ෂන අපහසුතාවම විදිහට චෝදනා කරනවා. ඉතින් දැන් මේ මෑතකදී සිදු වුණා මේ නීතිමාතුල සහ ඔහුගේ බිරිඳ මිලිටරි ලෙස ඝාතනය කළා තියෙනවා. ඉතින් නමුත් මේ ඝාතනයෙන් පස්සේ මාදිල කියනවා ඔහු ගාවලා කියලා ඔය ඔහු ක්ලයන්ට්ගේ රහස් සහවලට දුන්න නිසා තමයි මේ මිනිමර වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි දැක්ක සමහර මිනිස්සු තමන්ගේ මත ඉදිරිපත් කළා සමාජ මාධ්‍යවල අපරාධ කරුවන් සමග ගනුදෙනු කළාම ඔහොම වෙනවා. සහ ඔවුන්ගේ බඩු ප්‍රමාණය කරා මේ වුණාද කියලා සැකයක් තියෙනවා කියලාත් කියලා තියෙනවා. ඉතින් මේකද අපිට පේනවා මේක දැන් ඩෝබි බලකයන් කරන දෙයක්ද කියලා දන්නේ නැහැ. අඩු කතාවකින් මම තොර නීතිමාතුන අපරාධ කරුවන් එක මේ වගේ වැඩිදුර සම්බන්ධකම් තියාගන්නවද? එයි මේ නීති දෙවෘතට අපහසුතාවම විදිහට චෝදනා එල්ල වෙන්නේ. මෙහෙමයි. මේ රටේ නීති අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කියලා නිගමනයක් තියෙනවා අපේ ව්‍යවස්ථාවේ. ඒ කියන්නේ කවුරු හරි අධිකරණයකින් වැරදිකාරයා කරනකම් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් හැටියට තමයි සැලකෙන්නේ. එතකොට දැන් කියමුකෝ දැන් මම දන්නවා නීතිඥ වෘත්තියේ අවුරුදු 35ක් හිටපු කෙනෙක් හැටියට අනන්ත වාරයක් පොලිසියෙන් බොරු නඩු දානවා මිනිසුන්ට. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, මිනිමැරුම් සම්බන්ධයෙන්, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් මිනිසුන්ට විරුද්ධව පුරවැසියට විරුද්ධව බොරු නඩු දානවා. එතකොට මේ බොරු නඩු දැම්මා කියලා දැන් පොලිසියෙන් දාන නඩුවක්. ඒ කියන්නේ පොලිසියෙන් කියනවා ආවලා කුඩු විකුණනවායි කියලා. එතකොට ඒ කියන පොලිසිය කියන කතාව පිළිගන්නවද? එහෙම නැත්නම් නඩුවක් ගිහිල්ලා නඩුවෙන් ඔප්පු වුණාට පස්සේ පිළිගන්නවද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට දැන් මේ නීතිඥ මහත්මයා නීතිඥ වෘත්තිය දැන් මංගාවටත් අපරාධකාරයෝ මිනිමරුවෝ එතකොට මේ සමරක් වෙලාවට මද්ද්‍රව්‍ය ජාවාරම් කරයි කියලා ඉන්න මිනිස්සු වෙනවා. ඒතකොට ඒ ආපුහාම අපිට තියෙන්නේ ඒ කරුණු කාරණා බලලා ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඒ මිනිස්සුන්ට නීතිමය ආධාර උපදෙස් දෙන්න. ඉතින් ඒක කරන එකට මේ රටේ බාධාවක් තියෙනවා නම් කියන්නේ ඒක හරි සෝචනීය තත්වයක් ඒක. ඒක අපිට පිළිගන්න බෑ කිසිසේත්ම. තමයි දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ බලන්න මිනිමැරුම් 110ක් 120ක් විතර වෙලා තියෙනවා. එතකොට වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ඔහුගේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට ගිහිල්ලා වෙඩි තිබ්බා. එතකොට දැන් මොකද්ද මේ රටේ ආරක්ෂාව? එතකොට වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිට විරුද්ධව මේ සභාපති ආරක්ෂාව ඉල්ලලා තිබුණා. ඒ ආරක්ෂාව දුන්නෙත් නැහැ. වෙඩි තිබ්බා. වෙඩි තිබ්බට පස්සේ මොකක්ද ඇවිල්ලා කියන්නේ? මෙයා පාතාලෙත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා. මේකයි පාතාලේ නැති කරනවයි කියලා ආපු ආණ්ඩුව පාතාලේ ඇති කරනවා නම් පාතාලෙට කිරිපෝනවා නම් හරි. එතකොට ඒගොල්ලොන්ට කියන්න බෑනේ මේ පාතාලයක් නැති කරනවා අරවා මේවා කතන්දර කියන්න බෑනේ. මේ ආණ්ඩුව කිව්වේ සති දෙකෙන් පෝය දෙකෙන් මේවා මොකද කතාවක් තියෙනවනේ. හරි. එතකොට පෝය දෙකෙන් මේව කරගන්න බැරි වෙලා දැන් අවුරුදු එකමාරක් වෙන්න වෙනවා යනවා. ඉතින් මම කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි. ආණ්ඩුව අසාර්ථකයි අද අපිට දැන් මටත් ප්‍රශ්නයක්. මොකද මම නීතිඥවරයෙක් හැටියට මම දේශපාලඥයෙක් හැටියට අපි ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා. මම උදේට පාරේ ඇවිදිනවා. ඒතකොට මේ වගේ යනකොට කාට හරි මට වෙඩි දාලා යන්න පුළුවන්. ඉතින් මේකද අපි බලාපොරොත්තු වෙන මේ සමාජය. මේ සමාජය මේගොල්ලෝ එක්කෝ මේගොල්ලොන්ට තේරෙන්නේ නැහැ මේක කරන හැටි ක්‍රමය මොකද්ද කියන එක. හරි. එතකොට දැන් බලන්න මේ ආණ්ඩුව ආපු ගමන් මොකද්ද කරේ? දැන් ගිනිඅවි බලපත්‍ර දීලා තිබුණා මිනිස්සුන්ට. දැන් මංගාවත් ගිනිඅවි බලපත්‍ර තිබුණා. මගේ ගිනිඅවි බලපත්‍රය ගත්තා. අපි නිත්‍යානුකූලව කරුණු කාරණා 10 ගාණක් ඔප්පු කරලා තමයි ඒ බලපත්‍ර අපි ලබා ගන්න. අපේ බලපත්‍ර ටික ආණ්ඩුව නැවතත් අපේ බලපත්‍ර සහ වෙපන් ටික අරගෙන පාතාලේ කට්ටියගේ වෙපන් ටික ගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ඒතකොට පාතාලේ කට්ටියට වෙපන් තියාගෙන උන්ට ඕන විදිහට වැඩි තියන්න පුළුවන්. අපිට අපේ ආත්ම ආරක්ෂාවට අපිට වෙපන් එකක් තියාගන්න හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේක තමයි මේ ආණ්ඩුවේ තත්ත්වය. මේක නිසා අපි තරේ හෙලා දකිනවා මේ ක්‍රියාදාමය. අපි කියන්නේ අනුර කුමාර දිසානායක ආරක්ෂක ඇමති ඇත්තටම
ආරක්ෂක ඇමති හැටියට එතුමා ඉල්ලාස් වෙන්න. ආචාරාත්මක මාධ්‍යයක් විදියට අපි සියලුම මිනිමෙරුම අපි තරය හෙලා දකිනවා. කාටත් නීති අතර ගන්න බෑ කියන මතය අපි ඉන්නවා. නමුත් වර්තමාන ජනාධිපති අරගල කාලේ ගෝල්ෆිෂ් පිටිය රොත්තු පිටින් කඩා පැනලා කියනවා අපි ඉන්නවා බය වෙන්න එපා කියලා. අපි මේ වීඩියෝ එක දාලා පෙන්නන්නම්. අන්න ඒ වගේ සමහර දුන්න මොරාල් හින්දා අමරකීර්ති හිටපු മന്ത്രി පාර්ලිමේන්තු ඝාතනයට ලක් වෙනවා. එදා බය වෙන්න එපා කියපු කටිය අද අරගල කරන මරණ දඬුවම නියඬයි. ඔබතුමා මොනවද මේ සම්මුතිතන්නේ? නෑ මම කියන්නේ මේකයි. ඔබතුමාලා අමරකීර්ති මන්ත්‍රීතුමාව ඝාතනය කරපු එකයි අරගලයයි සම්බන්ධ කරන්න එපා. හරි? මොකද මේකයි. අරගලය කියන්නේ මේ රටේ මේ ලෝකේ පළවෙනි වතාවට ජුන්ටාවක් රාජපක්ෂ ජුන්ටාව සංගීතයෙන් නැටුමෙන් පරාජය කරපු පළවෙනි අවස්ථාව. ඒ අරගලයට කුඩා දරුව පවා කාන්තාව කුඩා දරුව පවා ගිහිල්ලා ඒ අරගලයට සහයෝගය දැක්වුවා. ඒ අරගලයේ කිසිම තැනක මේ වයලන්ස් තිබුණේ නැහැ. බලය එහෙම නැත්නම් මිනිස්සු කේන්තියෙන් වැඩ කටයුතු කරේ නැහැ. නමුත් මේ සිද්ධියේදී මොන අරගලය තිබුණත් මොන ප්‍රශ්නේ තිබුණත් කාටවත් නීතිය අතට ගන්න බෑ. මෙතනදී එක දෙයක් තියෙනවා මෙතන ඒ හිටපු ආණ්ඩුව මේක විමර්ශනය කරේ නැහැ. හරි මේගොල්ලන් හිතුවේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ගිනි තියලා දාලා රටේ බලය අල්ලන්න. හරි එතකොට ඔබතුමාලා දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරුන්ගේ ගෙවල් 100 ගාණක් සම්පූර්ණයෙන්ම ගිනිපත් කරා. ඒතර මේක ලොකු සැලැස්මක්. එතකොට එදා ජනාධිපතිතුමා එතෙන්ට ගිහිල්ලා දීපු මොරල් එක මොකද්ද? අපි ඉන්නවා බය වෙන්න එපා. ඒක මොකක්ද එකෙන් කියන්නේ? අපි ඕගොල්ලෝ ඕන දෙයක් කරන්න අපි ඉන්නවයි කියන එක. එතකොට ඒවා වැරදි නෙමෙයිද? ඒවා වැරදි නෙමෙයිද? ඒවා ඔබතුමා පිළිගන්නවද ඒක? නෑ පිළිගන්නවද? මම පිළිගන්නේ. මොකද අපි අරගලයට අපි කියලා සම්බන්ධ වුණේ නෑ. මොකද දේශපාලඥයන්ට සම්බන්ධ වෙන්න එපායි කියලා තිබුණා. හැබැයි නීතිඥවරයෙක් හැටියට මම සෑහෙන උදව් කරා අපේ නීතිමය දැනුම දීලා අරගලයට. අදටත් ඒ අරගලේ නඩුව වලට අපි වෙන්නේ හිටිනවා. ඒ එක නඩුවකවත් කවදාක්වත් ගල් කැටයක් අරගෙන හරි ගහලා නැහැ. ගල් කැටයක් අරගෙන හරි ගහලා නැහැ. මේක සම්පූර්ණයෙන්ම සංවිධානාත්මක වැඩසටහනක් උනේ. ඒ සංවිධානාත්මක වැඩසටහන මේ ජනාධිපතිතුමාගේ පක්ෂය ඇතුළත කණ්ඩායමක් තමයි මුළු රටේම සංවිධානාත්මක ඔය ගිනි තියෙන ඒවා මරණ ඒවා ඒගොල්ලොන්ගේ මේ භාෂාවේ තමයි ඒවා තියෙන්නේ. එක කාලයක් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා, කෝච්චි ගිනි තිබ්බා, බස් ගිනි තිබ්බා, මිනිස්සු මැරුවා, ප්‍රින්සිපල්ලා මැරුවා, ආමුදුරවරු මැරුවා. නමුත් ඒ සංස්කෘතිය තමයි එදා ක්‍රියාත්මක වුණේ ඒ දවසේ. ඉතින් අන්න ඒක නිසා මේ සම්බන්ධයෙන් අනාගතයේදී අපේ ආණ්ඩුවක් ආපු අවස්ථාවේදී පුළුල් පරීක්ෂණයක් පවත්වලා පුළුල් විමර්ශනයක් පවත්වලා ඒ කරපු කට්ටියට විරුද්ධව දඬුවම් නියම කරන අවස්ථාවක් වැඩි ඈතකට මේ කියන එකත් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් ලෝය කෙනෙක් වෙලා අවුට් වෙච්ච ගමන් මේ තියෙන තරඟකාරීත්වයට සමග නඩු හම්බෙන්න ටික දවසක් යනවා. සල්ලි හම්බෙන්න ටික දවසක් යනවා. ඉතින් මෙන්න මේ අතරතුර සංවිධානාත්මක අපරාධකරුවන් නඩු දෙන්නම් කියලා අලුත් ලෝයස්ලා බිලිබාගෙන තමුන්ගේ ක්‍රියාවලියට පාවිච්චි කරනවා කියලා දැන් චෝදනා තියෙනවා. ඉතින් ඔබතුමා මොන විදිහට මේ දකින්න අලුත් ලෝයස්ලා බිලිබාගෙන මේ අලුත් කරන ක්‍රියාවලිය ගැන ඔබතුමා මොන හිතන්නේ? නෑ මේකයි දැන් මමත් ඔය කාලේ පව් කරන්නේ. හරි දැන් මම අවුරුදු 35ක් වුණාට ඒ කාලේ ඒ කියන්නේ පටන් අරගෙන වැඩ කරපු කාලේ අපිට මේ තියෙනවා. එතකොට ඇත්තටම අපිට හම්බ වෙන්නේ අමාරු නඩු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් ඒ නඩුව බාර ගන්න නැහැ. මොකද පරදින්න කැමති නැහැ. ජජස්ලාගෙන් බැනුම් අහන්න කැමති නැහැ. ඒක ලොකු අභියෝගයක්. හරි. ඉතින් ඒක නීතිඥවරයෙකුගේ නීතිය කරගෙන යනකොට ඒක ෆේස් එකක්. ඒක කාලබකවානුවක් ඒක. නමුත් මෙහෙමයි. දැන් මම හිතන්නේ නැහැ කවදාක්වත් නඩුවක පෙනී හිටියයි කියලා ඒ මිනිහට ඒ පෙනී හිටපු එක්කෙනාට යම්කිසි සාධාරණයක් වුණා නම් මම නම් හිතන්නේ කවදාක්වත් ඔය මිනි මරණ තත්ත්වයට එයි කියලා. හරි. හැබැයි මෙහෙමයි. යම්කිසි තත්ත්වයන් තියෙන්න පුළුවන්. දැන් මේ පාතාලය කියලා කිව්වහම මේකේ ඒ කියන්නේ සමහරක් වෙලාවට දැන් පාතාලේ නායකයෙකුට මම පෙනී හිටිනවා නම් මට ඒ පාතාල නායකයා ගැන සුවිශේෂ තොරතුරු දැනගන්න ගැනීම හැකියාවක් මට එනවා. එතකොට ඒ තොරතුරු ටික සේවාදායකයා සහ නීතිඥයා අතර ඒ රාශිගතභාවය තියෙන්න ඕනේ. හරි. එතකොට ඒ රාශිගතභාවය මම යම්කිසි විදියකට පිට කරොත් එහෙම. එතකොට ඒ මගේ සේවාදායකයාට ඒක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය මිනිහෙකු නම් ඒ මිනිහා මොකද්ද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයට හරි නීති සංගමයට හරි පැමිණිලි කරනවා. එතකොට දැන් මේක පාතාලයක් කෙනෙකුට මේක වුණොත් එහෙම ඒගොල්ලොන් ගනුදෙනු කරන්නේ වෙන විදියකට. ඉතින් අන්න ඒක නිසා අපිට අපේ ආචාර ධර්ම වලට පටහැනිව ගියොත් එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ නීතිඥ මහත්වරුන්ට කොයි වයසේ වුණත් කමන්නේ නැහැ. ආචාර ධර්ම කඩන්න නැතුව
ඒක අනුගමනය කරමින් ගියොත් එහෙම මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න විදියක් නැහැ කියන එක තමයි මට කියන්නේ. පාගෙන් භාෂෝෂණ රෙස් වුණා දඩත් රෙස් වුණා දැන් එතන හිතා ගන්න බෑ වර්ජනයට යනවද නඩු වලින් වර්ජනය කරන්න යනවද දැන් මම දැන් අපි දැන් ජනතාව විදිහට දැන් සාමාන්‍ය රජයේ නෙවෙයි නීතිතුවරුන්ට සල්ලි ගෙවන්නේ ඒතර ලෝයස්ලා විදිහට නඩු කළාම සල්ලි යන්නේ වර්ජනය කළාම නඩු වර්ජනය කළාම එතකොට ඒක ඇත්තටම මිනිස්සු අපහසුතාවපත් වෙනවා ජනතාව අපහසුතාවපත් වෙනවා පොඩ පැහැදිලිවම කරන්න පුළුවන්ද මම දකින හැටියට නීතිඥ සංගමය මේ නීතිඥවරයෙකුට පහර ගහපුවාම එහෙම නැත්නම් මැරුවට පස්සේ තමයි මේගොල්ලෝ දැන් ඇහෙලා තියෙන්නේ. හරි. නමුත් මීට කලින් 110ක් මැරුවා. ඒ මැරුවෙත් මේ රටේ පුරවැසියෝ. නීතිඥවරයෙක් කියලා ඔහු විශේෂ පුරවැසියෙක් වෙන්නේ නැහැ. හරි. එතකොට මම හිතන හැටියට නීතිඥ සංගමයත් මෙච්චර කාලයක් නිශ්ශබ්ද හිටපු එක ගැන මට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ නීතිඥ සංගමය පුරවැසියෝ එක්කෙනෙක් දෙන්නෙක් ඒ කියන්නේ මිනිමරුම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ කොයි විදිහට වෙනවද කියන එක. ඒක අනුමත කරනව නෙමෙයි මම. නමුත් මේක ඝාතන හැමදාම හැම සතියෙම එක් එක්කෙනා මැරෙනකොට හරි නීතිඥ සංගමයට තේරෙන්නේ නැද්ද මේ රටේ මේ පුරවැසියෝ මැරෙන්නේ කියන එක? නීතිඥ සංගමයට තේරෙන්නේ නැද්ද මේ රටේ නීතියක් නැහැ කියන එක? නීතිඥ සංගමයට තේරෙන්නේ නැද්ද මේක නවත්තන්න ඒගොල්ලෝ එළියට බහින්න ඕනේ කියන එක? ඉතින් අන්න එතන තමයි මට තියෙන ප්‍රශ්නේ. නීතිඥ සංගමය පැහැදිලිවම මේක බැහැපු එක හොඳයි. අපි හොඳයි කියලා කියන අනුමත කරනවා. නමුත් මම කියන්නේ මේ බැහැපු එක මේ තමන්ගේ සමාජිකයෙකුට වෙච්ච නිසා බැහැපු එක ඒක සාධාරණ නැහැ. මොකද නීතිඥවරු හැටියට නීතිඥ සංගමයේ හැටියට මේ රටේ ජනතාව අපි දිහා බලාගෙන ඉන්නේ අපි ඒ ජනතාවගේ අයිතිවාසිකම් ස්වාධීනත්වය ආරක්ෂාව සියල්ලම අපි රැකදෙයි කියන එක. එහෙම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බැඳීමක් තියෙනවා. මොකද නීතිඥවරු හැමතිස්සෙම හරි දේ වෙනුවෙන් පෙනී සිටියා. දැනට අවුරුදු 10කට 12කට විතර උඩදී අග්‍රවිනිශ්චයකාරතුමිය මහින්ද රාජපක්ෂ මහත්මයාලා ඊටාත්ම පහත් විදියට අයින් කරන්න හදනකොට නීතිඥ සංගමයේ නීතිඥවරු සියලුම බැහැලා සටන් කරා ඒකට. ඉතින් අන්න ඒ වගේ මම කියන්නේ මේක කරන්න තිබුණේ දැන් මම දැනට මාස 7කට 8කට කලින් මේ ඝාතන රැල්ල එනකොට මේ ඝාතන රැල්ල සිදු වෙනකොට නීතිඥ සංගමය ඇහැරුණා නම් අන්න මේක සමරක් වෙලාවට හොඳ තැනකට ගේන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ පොලිස්පතිතුමා. මේ පොලිස්පතිතුමා මොනවා කරනවද කියලා එයා දන්නේ. එයා ඇත්තටම ආණ්ඩුවේ ගැත්තෙක් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ගැත්තෙක් වෙලා තියෙන හරිම කනගාටුයි. මොකද එයා දැන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා මිසක්කා මේ රටේ පුරවැසිය ආරක්ෂා කරන ඩියුටිය මේ පොලිස්පතිතුමාගෙන් මේ පොලිසියෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මම කියන්න ඕනේ. අද කවදාක්වත් නැති විදියට මිනිස්සෙකුට පොලිසියකට CID-කට එන්නේ කිව්වහම බය බිරාන්ත වෙලා ඉන්නේ. මොකද මොනවා කරයිද කියන එක දන්නේ නැහැ. මොනවා පටලලා දායිද කියන එක දන්නේ නැහැ. ඒක නිසා මේ කාලේ තමයි මං හිතන්නේ අඳුරුම කාලේ. නීතිය සහ පොලිසිය සහ පුරවැසිය අතර තියෙන අඳුරුම කාලය කියන එකත් මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ.